හයි යාළුවනේ අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ Learn with Madhu YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඇත්තටම අද වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ අපේ YouTube channel එක පටන් අරගෙන සතියක් යන්නත් කලින් ඒ කියන්නේ දවස් 3-4ක් වගේ ඇතුළත අපි දාපු පළවෙනි වීඩියෝ එකේම අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 150කට වඩා වැඩි සංඛ්‍යාවක් ආවා. ඉතින් ඒ දුන්නු ආදරයට අපේ YouTube channel එකත් එක්ක කටි එකතු වෙලා ඉන්නවට ඔයාලට ගොඩක් thank you. ඒ වගේම ඉස්සරහටත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා අපි අලුතින් දාන වීඩියෝස් වල අප්ඩේට්ස් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. හරි. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි අද අපේ topic එකට යමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇත්තටම qualitative quantitative research වල වෙනස. ඇත්තටම මම මේ ගැන කතා කරන්න හිතුවේ අපි රිසර්ච් ටොපික් අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කළානේ රිසර්ච් ටොපික් එකක් හොයාගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන්. එතකොට මම හිතුවා ඇත්තටම රිසර්ච් ටොපික් එකක් හොයාගන්න කලින් අපි qualitative research එකක් කියන්නේ මොකක්ද quantitative research එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳී නැත්නම් අපිට අපේ රිසර්ච් ටොපික් එක හරි විදිහට කන්ස්ට්‍රක්ට් කරගන්න බැරි වෙනවා. ඇත්තටම මම දන්න දෙයක් තමයි ගොඩක් නංගිලා මල්ලිලා කන්ෆියුස් වෙලා ඉන්නවා මේ qualitative research එකක් කියන්නේ මොකක්ද quantitative research එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඒකේ වෙනස්කම් හරියට දන්නේ නැතුව අපිට topic එක හරියට හදාගන්න බැහැ නංගි මල්ලි ඇත්තටම. මොකද qualitative research එකක topic එක හදන විදියයි quantitative research එක topic එක හදන විදියයි වෙනස්. සහ මේ research වර්ග දෙක සම්පූර්ණයෙන්ම වෙනස් වර්ගවල research. ඒ වගේම මම ඔයාලට අද අමතරව කියලා දෙනවා mixed method එකක්. ඒ කියන්නේ මිශ්‍ර ක්‍රමය. ඒ කියන්නේ qualitative විදිහටයි quantitative විදිහටයි දෙකම භාවිත කළත් අපිට රිසර්ච් කරන්න පුළුවන්. එතකොට මම අද මේ වීඩියෝ එක හරහා ඔයාලට මේ ක්‍රම තුනෙන්ම රිසර්ච් කරන්නේ කොහොමද සහ මේ ක්‍රම තුනේ තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන කතා කරනවා. අපි දැන් බලමු quantitative research එකේ qualitative research එකේ අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. සහ qualitative research එකක් කියන්නේ මොකක්ද quantitative research එකක් කියන්නේ මොකක්ද කියලා. අපි ප්‍රධාන වශයෙන්ම මේ දෙක වෙන් කළොත් එහෙම ඇත්තටම quantitative research එකක් කියලා කියන්නේ අපි මොකක් හරි කල්පිතයක් ගොඩනගලා තියෙනවා නම් අන්නේ කල්පිතය ටෙස්ට් කරලා බලන්න. ඒ කියන්නේ අපි මොකක් හරි hypothesis එකක් develop කරලා තියෙනවා නම් අන්නේ hypothesis එක ටෙස්ට් කරලා ඒ hypothesis එක confirm කරන එකට තමයි අපි කියන්නේ quantitative research එකක් කියලා. මේ වචන දෙක පටලවා ගන්න එපා. ගොඩක් වෙලාවට වචන දෙක පැටලෙන්න පුළුවන් අපිට. qualitative and quantitative කියන එක මම දැන් කතා කරේ quantitative research එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. හරිද? එතකොට quantitative research එකක් කියන්නේ අපි කල්පිතයක් ටෙස්ට් කරනවා. To test whether a hypothesis is correct or wrong. හරිද? එතකොට qualitative research එකක් කියලා කියන්නේ අපි මොකක් හරි අදහසක් ඒ අදහස අවබෝධ කරගන්න හරි එහෙම නැත්නම් අපි මොකක් හරි අදහසක් ලෝකෙට ඉදිරිපත් කරලා දෙන්න. එකට තමයි අපි කියන්නේ qualitative research එකක් කරනවා කියලා. එතකොට qualitative research එකකින් කරන්නේ අපි අලුත් අදහසක් අපි අපේ සමූහයට ලබා දෙනවා කියන එක. quantitative research එකකින් කරන්නේ අපි මොකක් හරි theory එකක් එහෙම නැත්නම් අපි හදාගත්තු hypothesis එකක් ටෙස්ට් කරලා බලන එක. හරි. එතකොට මේ රිසර්ච් වර්ග දෙකේ ප්‍රධාන වෙනස්කම් තියෙනවා. qualitative research එක වෙනස්කම් ගත්තොත් එහෙම ඇත්තටම අපි එතනදී කරන්නේ hypothesis හදන එක qualitative එකේදී. quantitative එකේදී කරන්නේ අපි ඒ තියෙන අපි හදාගත්තු hypothesis හරිද කියලා ටෙස්ට් කරලා බලන එක. එතකොට qualitative research එකක් හැම වෙලාවෙම වචන වලින් තමයි අපි ඒක ලියන්නේ. මොකද numbers අපි use කරන්නේ නැහැ සහ data analysis එකක් කොයි වෙලාවකවත්ම අපේ තියෙන්නේ නැහැ. එතකොට අපි ඒක වචන වලින් තමයි අපි අපේ research එක සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙන්නේ. quantitative research එකකදී අපි කියවනේ hypothesis test කරනවා කියලා. එතකොට අපිට මේ දේවල් කරන්න නම් අපිට numbers ඕනේ. සහ අපි ඒකට data collect කරගන්න ඕනේ. එතකොට අපි numbers හරහා තමයි හැම වෙලාවෙම අපි ගත්තු කල්පිතයක් හරිද වැරදිද කියලා test කරලා පෙන්නන්නේ. ඒ වගේම අපිට qualitative research එකක් කරන්න නම් නංගි මල්ලි ඇත්තටම sample size එක 100ක්ම ඕනෙත් නැහැ. ඇත්තටම sample size එක 20ක්. 20ත් 50ත් අතර වගේ තිබුණාම අපිට හොඳටම ඇති qualitative research එකක් කරගන්න.
හැබැයි quantitative research එකක ගොඩක් වෙලාවට අපිට හරි නිර්වද්‍ය answer එකක් ගන්න result එකක් ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම sample size එක 100ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන්නම ඕනේ. ඒ වගේම තමයි qualitative research එකකදී ගොඩක් වෙලාවට අපි analysis කරන්නේ words. ඒ කියන්නේ අපි වචන තමයි analyze කරලා පෙන්නන්නේ. එතකොට වචන සහ අපි වචන ඇනලයිස් කරනවා එහෙම නැත්නම් අපිට ඒක ප්‍රස්තාරයක් මගින් අපිට විස්තර කරලා පෙන්වන්න පුළුවන් විෂුවල් ග්‍රැෆික්ස් තමයි අපි යූස් කරන්නේ qualitative research එකකදී. හැබැයි quantitative research එකකදී අපි අනිවාර්යයෙන්ම software එකක් භාවිතා කරලා අපි statistical analysis එකක් කරලා පෙන්වන්නම ඕනේ. එතකොට නංගි මල්ලි qualitative research වලදී අපි කරන්නේ thematic analysis එකක්. ඒ කියන්නේ අපි වචන ඇනලයිස් කරනවා. ඒවට වෙනම softwares තියෙනවා NVivo වගේ softwares තියෙනවා අපිට ඒව භාවිතා කරලා අපිට වචන ඇනලයිස් කරන්න පුළුවන්. හැබැයි quantitative research වලදී අපි softwares ඒකටත් වෙනම තියෙනවා. ගොඩක් තියෙනවා අපි දන්න හැටියට Minitab, SPSS, Strata ඒ වගේ softwares තියෙනවා. ඒවා use කරලා අපි statistical analysis එකක් කරන්න ඕනේ. හරි. මම දැන් හිතනවා ඔය කට්ටියන්ට qualitative research එකක් කියන්නේ මොකක්ද සහ quantitative research එකක් කියන්නේ මොකක්ද කියන එක වෙන් වශයෙන් අවබෝධ වෙන්න ඇති කියලා. හරි නංගිමල්ලි. අපි දැන් උදාහරණයකින් බලමු qualitative research එකක් කරන්නේ කොහොමද quantitative research එකක් කරන්නේ කොහොමද සහ mixed method එකෙන් research එකක් conduct කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. හරි. අපි මුලින්ම බලමු quantitative research එකක් කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම quantitative research එකක් කරගෙන යනකොට අපි උදාහරණයක් විදිහට ගමු. ඇත්තටම මම ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා මම ගන්න උදාහරණ ගොඩක් ඇග්‍රි සයිඩ් එකට බර වෙයි කියලා. මොකද ඇත්තටම පළවෙනි වීඩියෝ එක බලන්න බැරි වෙච්ච නංගිලා මල්ලිලාට මම මේ උඩින් පෙන්නන කාඩ් එක ක්ලික් කරලා අපේ පළවෙනි වීඩියෝ එක බලන්න පුළුවන්. මම ඒකේ ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මගේ පසුබිම කොහොමද. එතකොට රිසර්ච් ටොපික් එකක් අපි ඩෙවලොප් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් එතකොට හරි. ඉතින් ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා. මම ගන්න උදාහරණ ගොඩක් ඇග්‍රි සයිට් එකට බර වුණාට මම කියන කරුණු හැමෝටම ජෙනරලයිස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයාලගේ ඕන ඒරියා කියන්නේ ඔයාලා අයිති වෙන ඒරියා එකට අදාළව මේ කරුණු භාවිතා කරලා අපිට රිසර්ච් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට උදාහරණය ගන්න එක මම ඇග්‍රි සයිට් එකෙන් ගනි. ඒකට ඔයාලා මගෙත් එක්ක තරහ වෙන්න එපා. හරි. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි බැලුවොත් අපි රිසර්ච් ක්වෙස්චන් එක. රිසර්ච් ක්වෙස්චන් එක අපේ වෙන්නේ ගොවියන්ගේ satisfaction level එක කොහොමද අපේ ලංකාවේ agricultural departments වල ඉන්න extension officersලා විසින් දෙන service එකට. ඒ කියන්නේ what is the level of satisfaction of the farmers regarding the services rendered by the agricultural extension officers. හරි. ඒක තමයි අපේ රිසර්ච් ක්වෙස්චන් එක. අපි දැන් බලමු මේ රිසර්ච් ක්වෙස්චන් එක කොහොමද ක්වොලිටේටිව් විදිහට කරන්නේ කොහොමද ක්වොන්ටිටේටිව් විදිහට කරන්නේ කියලා. හරි. අපි මුලින්ම බලමු ක්වොන්ටිටේටිව් විදිහට කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට අනිවාර්යයෙන්ම ක්වොන්ටිටේටිව් විදිහට මේක කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම සර්වේ ක්වෙස්චනයර් එකක් යූස් කරලා අපිට data collect කරගන්න වෙනවා. ඒ කියන්නේ farmersලා 100ක වගේ sample එකක් අරගෙන අපිට මේ farmersලා 100 දෙනා ගාවට ක්වෙස්චනයර් එකක් අරන් ගිහිල්ලා කරන්න වෙනවා. එතකොට අපි ඒකට questions හදන්න ඕනේ. අපිට rating එකක් දාලා Likert scale එකක් 1 to 5 Likert scale එකක් දාලා rating එකක් දාලා අපිට මේකේ data ටික collect කරගන්න පුළුවන්. ඒක ඉවර වෙලා අපි develop කරගත්තු hypothesis එක හරිද වැරදිද කියලා බලන්න අපි මේකට appropriate වෙන ඒ කියන්නේ උචිත වෙන data analysis method එකක් use කරලා analyze කරලා mature rating average score එකක් farmersලා දීලා තියෙනවා මේ extension services වල satisfaction එක ගැන කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒක numbers වලින් අපි කියනවා. අන්න ඒ විදිහට තමයි නංගි මල්ලි සරලව අපි quantitative research එකක් විදිහට අපි අර කලින් කතා කරපු research question එක conduct කරන්නේ. එතකොට හරි. අපි දැන් බලමු ඒ research question එකම ඒ කියන්නේ farmers ලගේ satisfaction level එක regarding the extension services rendered by the extension officers.
from the agricultural departments කියන research question එක කොහොමද qualitative විදිහට කරන්න කියලා. ඇත්තටම අපිට ඒක qualitative විදිහට කරගෙන යනවා නම් එහෙම අපිට පුළුවන් farmersලා 20ක් විතර select කරගෙන පොඩි interview guide එකක් විදිහට මේක හදාගන්න. අපි එතනදී ගොඩක් වෙලාවට නංගි මල්ලි interview guide එක හදනකොට අපි අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ open ended questions. හරිද? මම දැන් ඔයාලට පෙන්නනවා open ended questions කීපයක්. ඇත්තට මේකෙදි අපිට ප්‍රශ්න අහන්න පුළුවන් කොහොමද ඔයාගේ satisfaction level එක මේ services සම්බන්ධයෙන්. එතකොට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අපිට ඒවා කොහොමද improve කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. එතකොට ඒ විදිහේ අපි ගොඩක් වෙලාවට නංගි මල්ලි qualitative research එකක් කරනකොට, ඒ කියන්නේ interview guide එකක් කරනකොට අපි කතා කරන්න ඕන ගොඩක් අඩුවෙන්. අපි farmer ට එහෙමත් නැත්නම් අපි ඉන්ටර්විව් කරන කෙනාට අපේ ඉන්ටර්විව් වෙන කෙනාට අපි කියන්න ඕනේ කතා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන්නේ. අපි සරලව ප්‍රශ්නේ අහනවා මොකක්ද ඔයාගේ satisfaction level එක මේ services සම්බන්ධයෙන්. එතකොට එයාට අපි අදහස් ප්‍රකාශ කරන්න නිදහස් අවකාශයක් දෙන්න ඕනේ. ඇත්තටම අපිට එතනදී ගොඩාක් වැදගත් වෙන්නේ එයාගේ අදහස්. එතකොට අපි අදහස් ටික අරගෙන අපි රෙකෝඩින් එකක් හරි දාගෙන අපි 20 දෙනෙක් හරි හම්බ වුණා නම් ඒ විදිහට ගයිඩ් එකක් හදාගෙන අපි රෙකෝඩින් එකක් අරගෙන අපි ගෙදර ඇවිල්ලා ඒ රෙකෝඩින් එක ආපහු අහලා අපි ඒක Word document එකක ෆාම කියපු විදිහටම ලියා ගන්න ඕනේ. එතකොට මම ඔයාලට first video එකකිනුත් කිව්වා transcribing කියන වචනේ. එතකොට මෙන්න මේ process එකට තමයි නංගි මල්ලි කියන්නේ transcribing කියලා. හරිද? එතකොට අපි මේ විදිහට transcribing කරගත්තු document එක අපිට NVivo වගේ software එකක් දාලා අපිට Govio, ඒ කියන්නේ farmersලා වැඩිපුරම කියලා තියෙන වචනය සම්බන්ධයෙන් අරගෙන ඒ වචන වලින් තමයි මේ analysis එක කරන්නේ. එතකොට අපිට මේකට භාවිතා කරන්න පුළුවන් හොඳම software එකක් තමයි NVivo කියන්නේ. එතකොට මේ වගේ software එකක් භාවිතා කරලා අපි මේ වචන analyze කිරීමක් කට ලක් කරනවා qualitative research එකක් කරද්දී. අපි ඒකට කියනවා thematic analysis එකක් කරනවා කියලා. ඒ ආකාරයට තමයි අපි කතා කරපු research question එක qualitative විදිහට කරන්නේ. හරි නංගි මම හිතනවා දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති එකම research question එක මම දැන් කතා කරපු විදිහට qualitative විදිහට කරන්නේ කොහොමද සහ quantitative විදිහට කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීම. හරි. දැන් අපි බලමු මේක කොහොමද mix method එකෙන් කරන්නේ කියලා. ඇත්තටම කිසිම වෙනසක් නැහැ mix method එකෙන් කරනවා කියන්නේ අපි farmersලා sample එක 100 අරගෙන එයාලට interview guide එකක් interview කියන්නේ survey එකක් විදිහට කරලා quantitative data ටික collect කරගන්නවා. කියන්නේ අපේ primary quantitative data ටික අපි collect කරගෙන data analysis method එකක් use කරලා අපි result එක ඒ වගේම qualitative අපිට data ටික collect කරගන්න ඕනේ. ඒකට අපි farmers ළඟාවට ගිහිල්ලා interview guide එකක් අරගෙන ගිහිල්ලා එයාලව interview කරලා එයාලගෙන් අහන දේවල් ඒකේ guide එක අනුව අහන විස්තර ටික අරගෙන අපි transcribing කියන process එක අරගෙන data ටික අරගෙන word analysis එකක් කරන්න ඕනේ. එහෙම කරලා අපි මේ දෙකෙන්ම ගත්ත result එක එකට එකතු කරලා හදන research එකකට තමයි mix method එකක් කියන්නේ. අපි මේ mix method කියන එක තව දුරටත් පැහැදිලි කරොත් ඇත්තටම අපිට මේක කරන්න පුළුවන් මුලින් quantitative එක කරලා ඊළඟට qualitative එක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට qualitative එක කරලා quantitative එක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මුලින් අපි හිතමුකෝ qualitative කරා කියලා. ඒ කියන්නේ අපි hypothesis එකක් formulate කරනවා. මම ඔයාලට ඉස්සෙල්ලත් කියලා දුන්නා. ඒ කියන්නේ අපි hypothesis එකක් formulate කරලා quantitatively කරලා අපි ඒක බලනවා ඒ hypothesis එක test කරලා බලනවා මේක හරිද වැරදිද කියලා. ඒ විදිහට තමයි මුලින් qualitative කරලා පස්සේ quantitative කරත් වෙන්නේ. එතකොට අපි මුලින් quantitative කරත් ඒ කියන්නේ අපි big picture එක මුලින් බලනවා. අපි ඒ කියන්නේ hypothesis එකක් test කරලා බලනවා අපි එකතු කරගත්තු data වලින් අපේ hypothesis එක හරිද වැරදිද කියලා. ඊට පස්සේ test කරගත්තු hypothesis එක ගැන තව දුරටත් අපිට අදහසක් ඇති කරගන්න අපි qualitative විදිහටත් farmers ළගෙන් අදහස් open ended questions හරහා වැඩි දුර ගන්නවා. එතකොට හරි නංගි මල්ලි. ඔය විදිහට තමයි
කොලිඩේටිව් රිසර්ච් එකක් කරන්නේ, කොන්ටිටේටිව් රිසර්ච් එකක් කරන්නේ සහ මික්ස් මෙතඩ් එකෙන් රිසර්ච් එකක් කරගෙන යන්නේ. අද වීඩියෝ එකෙන් ඒ ටික තමයි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. මම හිතනවා ඔයාලට කොලිටේටිව් රිසර්ච් කියන්නේ මොනවද, කොන්ටිටේටිව් රිසර්ච් කියන්නේ මොනවද, ඒ වගේ වෙනස්කම්, එතකොට ඒවා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. හරි, දැන් අපි බලමු කොලිටේටිව් රිසර්ච් එකක් ඩේටා කලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒකෙදි ප්‍රධාන ක්‍රම තුනක් වගේ තියෙනවා. අපිට පුළුවන් ඉන්ටර්විව් ගයිඩ් එකකින් ඩේටා ටික කලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් එහෙම නැත්නම් ෆාමර්ස්ලාගේ ෆෝකස් ගෲප්ස් කියලා අපි මේකට කියන්නේ. ෆාමර්ස්ලා කීප දෙනෙක්ගේ ගෲප් එකක් අරගෙන අපිට ගෲප් එකේම අයිඩියාස් ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කේස් ස්ටඩි එකක් විදිහට කරන්න පුළුවන්. මොකක් හරි කම්පැනි එකක් තෝරාගෙන ඒ කම්පැනි එක විතරක් භාජනය කළා. ඒ කියන්නේ එම්ප්ලොයිස්ලා විතරක් අරගෙන කේස් ස්ටඩි එකක් විදිහට මේක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ලිටරේචර් රිවිව් එකක් විදිහට අපිට මේක කන්ඩක්ට් කරන්නත් පුළුවන් මේ කොලිටේටිව් රිසර්ච් කියන එක. එකට අදාළව ඩේටා සහ රිසර්ච් එක කරගෙන යන්න. එතකොට කොන්ටිටේටිව් රිසර්ච් එකක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම එක්කෝ සර්වේ එකකින් ෆාමර්ස්ලා හරි අපි ඩේටා ගන්න පාර්ශවයේ වෙතට ගිහිල්ලා අපි ඩේටා ටික කලෙක්ට් කරගන්න ඕනේ සර්වේ ක්වෙස්චන් එකක් යූස් කරලා. එහෙම නැත්නම් අපිට පුළුවන් එක්ස්පෙරිමන්ට් එකක් කන්ඩක්ට් කරලා අපි ගොඩක් නංගිලා මල්ල දැන් ඔය ලැබ් වල ටෙස්ටිං කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම එක්ස්පෙරිමන්ට්ස් කරලා රෙප්ලිකේට්ස් අරගෙන අපි ඒකෙන් ඩේටා කලෙක්ට් කරලා තමයි ඩේටා ටික කලෙක්ට් කරගන්න ඕනේ ක්වොන්ටිටේටිව් රිසර්ච් වලින්. හරි, එතකොට මම හිතනවා නංගිලා මල්ලිලාට අද වීඩියෝ එක හරහා මේ ක්වොලිටේටිව්, ක්වොන්ටිටේටිව් මික්ස් මෙතඩ් කියන වර්ග තුනේම රිසර්ච් සම්බන්ධයෙන් පුළුල් පරාසයක දැනුමක් ලැබෙන්නේ නැති කියලා මේ පුංචි කාලය තුලදී. ඉතින් තව දුරටත් අපේ වීඩියෝස් එක්ක එකතු වෙලා ඉන්න. අපේ YouTube channel එක Learn with Madhu YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න.